Yo, what's up? I'm Maswin. ඔයාලා මේ වීඩියෝ එක බලනකොට මං හිතන්නේ මම වීඩියෝ එක කළා මාස 3ක් වීඩියෝ එඩිටර් එක මොකද මේ ලාස්ට් එකේ උබිසි කතා බහ කරන්න දෙයක් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. වැඩි කතා බහ කරන්න නම් දෙයක් නැහැ. මගේ group එකේ තියෙන අස්වින් meme hub ඒකට ගිහලා join වෙන්න කැමති කට්ටිය ගිහලා join වෙන්න පුළුවන්. ගිහලා ඔයාලා post share කරන්න පුළුවන්. අතරලයක් ගන්න. වැඩි කතා බහක් ඕන නැහැ. අපි යන් අපේ වීඩියෝ එකට. Okay. Here we go. එක පොල්ලේ දෙකක් එල්ලේ. වැඩ ඕනව නම් කියමු බලන්න. වල් විදියට හිතන්නේ නැතුව උත්තරේ දෙන්න. එක පොල්ලේ දෙකක් එල්ලේ මන් දන්නේ. I don't know. එකම විෂුවල් එකට හින්දු වුණා. Skip. අයියෝ. කවුරුහරි බුරුට මට නඩන්න පුළුවන් කිව්වම මෝඩ මම. නටන්න ලෑස්ති වෙන්න එපා. එක්ක කමක් නැහැ. මේක මොකුත් කියන්න බෑ. ඇති මෝටර්සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ? බලන් ඉන්න. ඔබ ටිකක් අසුබවාදී වෙන්නේ බලන්න. බලන් මොකද බයික් එක කරලා හිතන් දුන්න එක්කෙනෙක් ඉතින් ඇයි ප්ලේන් පදින්නේ? එයාට පුළුවන් නේ ගොන් මගේ එක්ක විදියට. මොන ලයිසන් එකක් ගැනද කියන්නේ මම නම් දන්නේ නැහැ මේ ලෝකයක්. Okay next. මං කියලා ඉවරන කමෝඩයක් පොඩ්ඩක් ඉන්න අතලහකට ඉන්න මං කියලා ඉවරන කමෝඩයක් පොඩ්ඩක් ඉන්න අතලහකට ඉන්න මං කියලා ඉවරන කමෝඩයක් කතාව මං කියනවා මම කතාව තව ඉවරනේ පටන් ගත්තා විතරයි. FB එකේ ෆොටෝ දානව නේද හරියට නිකන් දිව්‍යාංගනාව වගේ. හැබැයි මචන්ලා අපි උදේට මූණ හොදලා ඉවරුනාට පස්සේ තමයි තේරෙන්නේ අපි ඒ ලයික් එකක්වත් දාලා තියෙන දිව්‍යාංගනාවන්ට නෙමෙයි. මිනිස්සු ඉස්සලාගත්තු යක්ෂණියන්ට කියලා බං. කිලියේ මනි මේ මේ උගේ අද්දගේ හොඳම කියන්නේ නේද? හොඳයි. මම නම් ඒ සම්බන්ධව දන්නේ නැහැ ඇත්තටම. Okay next. හරිද කාලා අවුරුදු 15 මොනවද මේ හාමුදුරුවෝ මොකද මේ? කවුරුහරි මගේ ඉස්කෝලේ යන කාලේ ලව් එකක් තිබුණා නැද්ද කියලා ඇහුවම මට නම් තිබ්බේ නෑ අපේ කිසිම නඩුවක් නෑ ඉස්කෝලේ. අදටත් ඕනලා ගිහින් යන්න පුළුවන්. ඒ කාලේ ඉතින් ඉස්කෝලේ යන කාලේ ඔබතුමාලත් ඉන්නේ ඇතිනේ. හරිද කාලා අවුරුදු 15 දාන් ඒ සම්බන්ධ ඇති වෙනවා. තිබුණා ඒවට ඉතින් අපි පස්සෙම ගියේ නෑ. ඉතින් අපි අධ්‍යාපන ප්‍රමුඛ දාද. ඔව්. අන්න ඒකයි මේ අපි අධ්‍යාපනයට තමයි මුල් දෙන්නේ. Oh my god! Wow! සංසාර බැඳීම ඉබේම වෙද්ද එච්චරයි මොකද? සංසාර බැඳීම් ඉබේ හම්බ වෙන්නේ නැහැ. ඒවට පෙරුම් කියව ඉන්න තෝ ඒ බලන් ටික හොදලා දාපන්. එච්චරයි. බදින්න කලින් මේ හිතපන් මන්න වද්ද තොරණ නෙන්දේ බදින්න බැරිලා උගන් තොපිට මොකද යකෝ නෙද්මි එයාපන් මට නෙත්මි බඳින්න වෙන්නේ නැහැ කියලා කමෙන්ට් දානුන්ට කියන්නේ. උඹලා දන්න රෙද්දක් නැහැ යකෝ. නෙත්මිට බනින උඹලට පේන්නම මම නෙත්මිය බැඳලා ඒකිට එක හොඳින් පවුල් කනවා යකෝ. මේ අහපන් නෙත්මිට වචනයක්වත් කියනවට මම කැමති නෑ. මොකද මම නෙත්මිගේ සුදු තාත්තේ නිසා. උඹලා ඒක තේරුම් ගනි. උඹලා මගෙන් අහගන්න එපා. ඒකිට වචනයක්වත් කියන්න එපා. මට බැනපන්. හරිද? නෙත්මි මගේ ජීවිතේ. ඒකේ ජීවිතේ මම. ඒකේ මට බූට් එක තියන්නේ නැහැ කියලා මම හොඳවකාරම දන්නවා. හරිද? ඒක නිසා ඒකිට වචනයක්වත් කියන්න එපා. මම උඹලට පේන්නම ඒකි බැඳලා ඒකිට සතුටින් ඉන්නවා යකෝ. උඹලා ඒක දැනගනි. මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ලෝකෙටම පේන්න ලව් කරලා අර වදිනා බෑ වදිනා කියලා බූට් ගාව මිනිස්සුත් ඉන්නවා. ගෙවල් වලින් කතා කරලා ඒව කරලා බූට් ගාව මිනිස්සු
එහෙම තියෙද්දි තුම නෙත්මි ගැන කියවන්න යෝ මොඩේ ඔකේ නෙක්ස්ට් මිස්ටර් පොඩ්ඩා දුවනෝ මොකක් මිස්ටර් පොඩ්ඩා දුවනු වෙනවට දියුණු කියලා බං ගිහලා තියන්නේ මිස්ටර් පොඩ්ඩා දියුණු වෙනවට වඩා සැපයි නිදාගන්න එක බං කියලා දාලා තියෙනවා මිස්ටර් පොඩ්ඩා කවුද මිස්ටර් පොඩ්ඩා මචං මේක පොඩ්ඩක් අහපන්කෝ සමහර අය කියනවනේ දිනුන වෙච්ච මිනිස්සු උදේ පාන්දර ඇහැරෙන්න කියලා මම මචං උදේ පාන්දර ඇහැරුණා ඇහැරුණාට පස්සේ මං හිතුවා අපෝ මම තාම දිනුන වෙලා නැහැනේ කියලා මං ඊට පස්සේ ආපහු 10 වෙනකන් නිදාගත්තා බං it is true මමත් උදේ නැගිට්ට බණ්ණම් කියන මගුලක් නෑ උදේ නැගිටලා එහෙම දිනුනවා මචං ලංකාවේ වැඩට යන ඔක්කොම මිනිස්සු දිනුනෝනේ ඔකේ නෙක්ස්ට් හිටපු රජවරු ගැන මොකක්ද ඔයාගේ අදහස? පොඩ ඉන්න දැන් පාර යනවත් බෑ සර් මාතලේ සිංහල බෞද්ධ ලංකාවේ හිටපු රජවරු ගැන මොකක්ද ඔයාගේ අදහස? ඒ කාලේ රජවරුන්ට මම කැමති බා ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඉතාම හොඳට තිබ්බා. ආරක්ෂාව? ඔව්. ලේසියෙන් අනුරාධපුර රාජධානිය ගත්තොත් එහෙම සර් අනුරාධපුර රාජධානියට ඉතාමත් ලේසියෙන් සතුරට ආක්‍රමණය කරන්න බෑ සර්. ඒ වගේම සර් තමයි කුරුණෑගල රාජධානිය සර් ඒකත් ඉතාමත් හොඳ රාජධානියක් සර්. මම කැමතිම රාජධානියක්. කුරුණෑගල රාජධානියේ සර් සතුරු එනකොට සතුරු බේරන විදියට මොකද එහි ගොඩක් පහත් ඉන්නේ සර් තියෙන්නේ. සතුරු කොහෙන් හරි එනකොට මාලිගාවට ගොඩක් හොඳට බේරනවා. ඒත් කුරුණෑගල රාජධානිය තවත් ගොඩක් ආරක්ෂාව තිබ්බ නගරේ රාජධානිය. වෙන මොනවද ඔයාලා දන්නා රාජධානි වෙන? කන්දොඩ රාජධානිය. ඒකේ සර් කන්දොඩ රාජධානියේ කඳු ගොඩක් තිබ්බට සුත්තු එනකොට සර් තුවක්කුව මරගෙන එනකොට අපේ රජවරු සර් ඒ කාලේ අර බලන කලින් බලලා කපල්ලේ බලලා සර් ගල් කරනවා සර් සුත්තු නැති වෙලා යන්නේ. එතකොට දැන් ආහු වන්න මුත් කියන්න බෑ ටෝලි පනට දෙයක් තේරුම් ගන්න හද අහිංසකම man bro man ini yang kau gambur nih itu bang be amma ora Ilangga nih Gahing kan gahing ada ini ada polling gawo. Okay, next. अरे नहीं भाई ප්‍රශ්න කවුද නැන්ද මේ කවුද ඒගොල්ලෝ මේ මම දන්නේ ඒ කවුද ඔව් එයා අන්න ප්‍රශ්නේ කවුද නැන්ද මේ කවුද ඒගොල්ලෝ මේ මම දන්නේ මම දන්නේ
මොනා වුණත් මම දන්නේ මීට වැඩිය හොඳයි. ෆෝන් එකේ බැටරි බහලා කැමරෙන් එළියට ආවට පස්සේ Okay, next. Halo. Bola. Turn it back, please. Amazing. You keep up that. Hey. 过来给你看好玩的。मेरा में पकड़ दिया क्या नहीं पकड़ता है दिया दिया ऑमलेट तो उनका आप ही घूम देंगे हम लोग लगा रहा था मेरा नाम पे जन्म में मैंने नहीं ढूंढ रहा हूं यार जीवन मां मिला रहा हूं वो करे ना तब पूरा मेरे में आ रहा है කොතනද තාතන ආතල් විතරයි බලන්න පළයෝ හරි එන අදට වීඩියෝ එක ඉවරයි මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්නද කියලා එහෙනම් මගේ channel එක subscribe කරන්න Facebook එකට ගිහලා set වෙන්න like කරන්න නැත්නම් like කරන්න follow කරන්න share කරන්න එහෙනම් අදට අපි ගිහින් එන්නම් stay safe and be happy